ආයිබෝන් සියලුම දෙනාට කොහොමද පෝලිං වල සැපක් ගත්තද? එහෙමයිනේ. කොහොම වුණත් මේක ගෝලීය ප්‍රශ්නයක්. මේක ලංකාවට විතරක්ම වෙච්ච දෙයක් නෙමෙයි. මුළු ලංකාවේ ලෝකෙම මේ ඉන්ධන අර්බුදයක් එන්න පුළුවන් අවස්ථාවක්. මොකද මැද පෙරදිග යුද්ධයක් වෙනවා. දෙයක් තියෙනවා අපි හැමෝම දන්නවා. ඉතින් ඒත් එක්කම දැන් QR ක්‍රමයට ඉන්ධන ලබා දීමට පටන් අරගත්තා. ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඒ හා බැඳිච්ච අනිත් සමාගමුත්. ඉතින් ඉරිදා උදේ 6 ඉඳලා ඒ කියන්නේ මාර්තු 2026 මාර්තු 15 උදේ 6 ඉඳලා මේක ක්‍රියාත්මක වෙන බව විවිධ ප්‍රචාරක අංශ වලින් අපිට දැනුවත් වීම ලැබුණා. නමුත් මම දැක්කේ නැහැ කනිජ තෙල් නීතික සංස්ථාවේ සභාපති හෝ බලශක්ති ඇමතිතුමා මේ පිළිබඳව නිල මාධ්‍ය නිවේදනයක් හෝ නිල මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා හරි මේක ප්‍රකාශයක් කරනවා. ඉතින් සිස්ටම් එකට වැඩ කරන්න මිනිස්සු කැමති. සිස්ටම් එක හරියට තියෙන්න ඕනේ. ඉතින් උදේ 6ට 6 ඉඳලා QR වලින් ගහනවා කියවට QR ඩවුන්ලෝඩ් කරගන්නත් බෑ. ෂෙඩ් වල QR ස්කෑනරුත් නැහැ. පළවෙනි කාරණාව ඒක. දෙවෙනි කාරණාව මේක පටන් ගත්ත දවස ඉරිදා මිනිස්සුන්ට නිවුස් එක ආවා උදේ ඇහැරෙද්දිම නිවුස් එක ආවා. නිවුස් එක ඇවිල්ලා ඉවරලා එළියට බැස්සා. දැන් ඒ නිවුස් එකත් එක්ක වාවනේ දැන් පෙට්‍රල් 3 wheel වලට මෙච්චරයි, කාර් වලට මෙච්චරයි, බයික් වලට මෙච්චරයි කියලා. දැන් ඕකේ ගැටලු තියෙන මිනිස්සු ඉන්නවා, නැති මිනිස්සු ඉන්නවා. උදාහරණයක් විදිහට පෙට්‍රල් ලීටර 5යි කියමුකෝ බයික් එකකට දෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් දන්න කෙනෙක් ඉන්නවා උදාහරණ විදිහට මම ගත්තොත් මට බයික් එකට පෙට්‍රල් ලීටර 10ක් ඕන සතියේ. දැන් මට මදිනේ 5. ඒතකොට මම මොකද කරන්නේ? පුළුවන් තරම් ඉක්මනට මගේ 10 එකතු කරගෙන තමයි මම යන්නේ. ඉතින් ඔය වගේ 3 wheel වලට ලීටර් 15ක් කියලා තිබ්බට 3 wheel වල ලීටර් 15 සාමාන්‍ය හයර් කරන මිනිස්සෙක් ඔය පික්මි Uber වගේ දුවන මේ හයර් කරන කෙනෙකුට ලීටර් 15ක් කියන්නේ නිකන් වැඩක්ම නෑ. ඉතින් වැඩක් කරගන්න බැරි වෙනවා. දවසකට ලීටර් 5ක්වත් අඩුම ගානේ දුන්නා නම් මිනිස්සු අඩුම කාලා බීලා නේද ඒ රස්සාව කරගෙන. ඉතින් ඔන්න ඔය වගේ කාරණා හින්දා මිනිස්සු මේ බෝලි අරගෙන කියනවා බෝලිම. අංගේ වාහනේ අරන් තමන්ගේ පෙට්‍රල් හරි ඩීසල් ටික හරි ගහ ගන්න පොලිමට ගියේ. ඩීසල් පොලිම නම් ගොඩක් තිබ්බේ නෑ. ගොඩම තිබ්බේ මේ පොඩි වාහන 3 wheel කාර් මේ පෙට්‍රල් වලින් දුවන වාහන තමයි පොලිං වල තිබ්බේ ගොඩක්. ඉතින් බලන්න මේවා දානකොට මේ නිලධාරීන් මම දන්නේ මේ ආණ්ඩුව සහ නිලධාරීන් රාජ්‍ය සහ ආණ්ඩුව කියන එක තාම දෙකක්. ඒක ඉස්සෙල්ලාම අපි මේ අවබෝධ කරගන්න රජය දැන් කියන්නේ ආණ්ඩුව කියන්නේ දෙකක්. ආණ්ඩුව කියන්නේ අපි පාර්ලිමේන්තුව ඇතුළු ඒ ඇමතිවරු ඇතුළු සියලුම කණ්ඩායම. ඊට රජය කියන්නේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, සභාපතිවරු ඉන්නවා. ඔය වගේ ඉතාමත් විශාල ජාලයක්. ඉතින් එක්කෝ තීරණය ගත්ත කවුරු හරි පොඩ්ඩක් මේක දුරදී කල්පනා කරන්න. දැන් ඇත්තටම ආණ්ඩුවත් පුරාජේරු පෑවා මේ අපිට සල්ලි තියෙනවා ඩීසල් ගන්න, පෙට්‍රල් ගන්න කලින් වතාවේ වගේ නෙමෙයි. ඉතින් මේ එයාලව හොදන කට්ටියටත් එක තමයි මම මේ වීඩියෝ කරන්නේ. පොදු මතය නැත්තම් මධ්‍යස්ථ මතය මම ඉදිරිපත් කරන්නේ. කාටවත් කඩේ යනවා නෙමෙයි. කාව සුද්ධ කරන්න ඕනෙත් නැහැ, කාවත් උඩ දාන්න ඕනෙත් නැහැ. මේ QR ක්‍රමය එදා ඉඳලම දිගටම නවත්තන්න දෝ තිබ්බනම් ඒකත් හොඳයි. මොකද අපිට තෙල් නැහැ නේ, අපිට තෙල්ලින් නැහැනේ. ජනාධිපතිතුමාටත් නැහැ, අපිටත් නැහැ. ඉතින් තෙල්ලින් නැති හින්දා අපිට තෙල් ගන්න වෙන්නේ මැද පෙරදිගෙන් තමයි. ඇත්තටම මේක සීමා කරන්න ඕනේ. මිනිස්සු රවුම් ගහනවා. මිනිස්සු විනෝද වෙන්න ඕනේ, මිනිස්සු සංචාරය යන්න ඕනේ, මිනිස්සු ට්‍රැවල් කරන්න ඕනේ, මිනිස්සු රස්සාවල වලට යන්න ඕනේ. මේ හැම දෙයකම ඉන්ධන අත්‍යවශ්‍යයි. නමුත් සීමාවක් තියෙන්නත් ඕනේ. මොකද අපිට නැහැනේ. අපිට ඩොලරුත් නැහැ. ඔය කියන තරමට උදම් මැනුවට මේවා කොයි විදිහෙන් කොහෙන් කෙලවෙයිද දන්නේ නැහැ. ඉතින් දැන්වත් පාඩමක් ඉගෙනගෙන මේ QR ක්‍රමය මෙතනින් ඉවර නොකර මේක දිගටම තියාගන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේ කරපු වැඩේ අසාර්ථකයි. තව ටික දවසක් යනකම් සෑහෙන කට්ටක් කන්නවා මේක නෝමලයිස් කරගන්න. තාම මම දන්නේ නැහැ, මම නම් දැක්කේ නැහැ QR ස්කෑනර් කරන්න ෆෝන් එකක්වත් අඩු ගන්න ෂෙඩ් එකේ පොම්ප කරුට තාම අතර දීලා නැහැ. තාම ෆුල් ටැංක් ගහනවා. එතකොට මේක ගෙනාව ප්‍රධාන අරමුණ උනේ තෙල් එක්රැස් කිරීම නවත්තන්නනේ.
නමුත් මේක ඇත්තටම දැන් වෙලා තියෙන සංචරණ සීමා කිරීමේ අරමුණින් තමයි මේක තෙල් ලීටර දෙන ප්‍රමාණයත් එක්ක බලපුවා වෙලා තියෙන්නේ ඒ වගේ. තෙල් රැස් කරන්න නම් රැස් කරගෙන නවත්තන්න නම් මේක මේ විදිහට නෙමෙයි වෙන්න ඕනේ. මිනිස්සු පෝලිං වලට එන්නෙත් නැහැ. පළවෙනි පාරට දෙන්න තිබ්බා. ත්‍රිවිල් එකට ලීටර් 30ක් විතර දීලා මිනිස්සු ගහන විදිය පොඩ්ඩක් ඇනලයිස් කරනවා. 70ක් ඇනලයිස් කරා නම් හරියන්නේ. ත්‍රිවිල් වලට මෙච්චරක් ගිහිල්ලා තියෙනවා. ඒ සෙට් 3-4ක් නියදියක් විදිහට අරගෙන ත්‍රිවිල් මෙච්චරක් ඇවිල්ලා තියෙනවා. මෙච්චර තෙල් ගිහිල්ලා තියෙනවා කියලා කරන්න පුළුවන් සමීක්ෂණයක්. ඔය කොහේ හරි කැම්පස් එකේ හරි කාට හරි ඉගෙන ගන්න ළමයින්ට මේ වැඩේ බාර දුන්නා නම් ඒ ළමයි ගානට මේක කරලා දෙනවා. 100%ක්ම මේ සත්‍ය නොවුනත් යම් කිසි මට්ටමකට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට ඇනලයිස් කිරීමක් කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. එක්ක නැත්තම් තව තෙල් තියෙනවා කියලා මේගොල්ලෝ කිව්වනේ. එහෙනම් සතියක් විතර ඉඳලා තෙල් මෙච්චර මේ වාහන වලට මෙච්චරක් ගන්නවා සතියකට සාමාන්‍යයෙන් කියලා ඇවරේජ් එකක් අරගෙන පොඩ්ඩක් ඒ විදිහට පිළිවෙලකට කරා නම් මේක ඉරිදට නොදා අඩුම ගානේ සමුදටවත් මේක එළියට දැම්මා. හරියට කිව්වා ටික රෙජිස්ටර් කරගෙන ඉන්න කියලා පණිවිඩයක් දීලා මේක කළා නම් මේක මීට වැඩිය අට කියන්නේ හරි මේ ලස්සනයි වැඩක් කරනකොට පොඩි තියෙනවනේ පිළිවෙලක් නේ. ඉතින් මේ තාම ඇමතිතුමාවත් මම නම් දැක්කේ නෑ මම කවුරු හරි දැක්කනම් මට සමා වෙන්න මගේ මම නිවැරදි කරන්න මම තාම දැක්කේ නෑ මේ බලශක්තිය ඇමතිතුමාවත් පෙට්‍රෝලියම් එකේ සභාපතිතුමාවත් ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා මේ දැනට පවතින තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේක RMV එකත් එක්ක ඈඳිලා යන වැඩක්. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ මේ ආණ්ඩුව ගෙනයලා වැඩ පිළිවෙල ගැන පෞද්ගලිකව මගේ යම් කිසි පැහැදීමක් තියෙනවා යම් අංශ කෙරෙහි නොවුනත් ඒක මගේ පෞද්ගලික මතය. දේශපාලනීකරණය කරගන්න එපා. මේ මොකද මම සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් නමුත් මගේ මතය මේ අමාත්‍යාංශ 20 ගානක් තියෙනවා දැනට. මේ අමාත්‍යාංශ වලින් ඉන්න තුච්චම මහා කිසිම වැඩකට නැති ඇමතිතුමෙක් තමයි මේ ජාතියේ ජාතික මොකක්ද ඒකට කියන්නේ මම දන්නේ නැහැ මට එච්චර ලොකු ආර්ථික දැනීමක් නැහැ. මම ඉතාලම වැදගත් අමාත්‍යාංශයක මේ අමාත්‍ය ධූරයක් දීලා තියෙන්නේ මේ වගේ මේ කටයි මේ අහවල් එකයි වහගෙන පැත්තකට වෙලා ඉගෙන හිමීට යටින් ගේම් දෙනෙක් කෙනෙක් වගේ නේ. මොකද මේ දවස්වල විදුලි බලය සම්බන්ධ ප්‍රශ්න තියෙනවානේ. නමුත් වැඩි එළියට එන්නේ නැහැ මිනිස්සු. අන්දන කාංචන ගන්න නම් මගේ ලොකු පැහැදීමක් තිබ්බා. අදත් තියෙන හැටක් තියෙනවා. එයාගේ පක්ෂයේ වුණත් පාට වුණත් එයාගේ මේ අදාළ නැහැ මට. මිනිස්සයා හොඳ නම් මිනිස්සයා හොඳයි කියන්නේ මම කිසිම මේ පැකිලීමක් නැහැ. නමුත් මේක විතර ලස්සනට කරන්න තිබ්බා. කොහොමද?